ඔයාට මතකද අපි කලින් වීඩියෝ එකේ කතා කරපු පුංචි වඳුරු පැටියව? හැමෝම හිතුවේ එයාගේ මුළු ජීවිතේම අර පණ නැති බෝනික්කා එක්කම දුකෙන් ගෙවිලා යයි කියලා. ඒත් අද වෙනකොට මේ කතාව සම්පූර්ණයෙන්ම කන පිට හැරිලා. කවුරුත් බලාපොරොත්තු නොවුණු විදිහට පංච්ට සැබෑ ආදරයක්, සැබෑ අම්මා කෙනෙක් හම්බ වෙලා තියෙනවා. ලෝකයක් හැඬවූ පංච්ගේ කතාවේ මේ පුදුම සහගත අවසානයේ පිටුපස තියෙන බුදුදහමේ උගන්වන ගැඹුරුම යථාර්ථය මොකක්ද? මේක නිකම්ම සතික්ක කතාවක් නෙවෙයි. මේ කතාවෙන් අපේ ජීවිතයට ගන්න පුළුවන් බොහෝ කාරණා තියෙනවා. තෙරුවන් සරණයි. ජීවිතයේ අනේක විධ දුක් වේදනාවන්ට ධර්මයෙන් සැනසීම හොයන ඔයාව විමුක්ති මණ්ඩපය YouTube නාලිකාවට ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. පංච්ට මේ අවාසනාවන්ත ඉරණම අත්වෙන්න බලපාපු කර්ම විපාකය ගැන අපි කලින් වීඩියෝවේ කතා බහ කළා. ඔයා තවමත් මේ වීඩියෝව බැලුවේ නැත්නම් මේ වීඩියෝවට උඩින් වැටෙන ලින්ක් එකෙන් හරි පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් හරි ඒක ඔයාලට නරඹන්න පුළුවන්. අද අපි කතා කරන්නේ ඒ අඳුරු වලාකුළෙන් පස්සේ පංච්ගේ ජීවිතයට පෑයූ රිදී රේඛාව ගැන. වීඩියෝ අවසන් වෙනකන් අපිත් එක්ක රැඳී ඉන්න. මේ වීඩියෝව ඔයාගේ කඳුළු පිසදාන ජීවිතේ ලොකුම හැරවුම් ලක්ෂ්‍යය වෙන්න පුළුවන්. තමන්ගේ අම්මා ප්‍රතික්ෂේප කළාට පස්සේ පංච් හිතුවේ අර පණ නැති ප්ලාස්ටික් ඔරංඋටන් බෝනික්කා ලෝකේ තියෙන ලොකුම සැනසීම කියලා. අනිත් ලොකු වඳුරන්ගෙන් ගුටි කකා අඬපු පංච්ට දැන් ඒ රංචුවේම ඉන්න වෙනත් ගැහැණු වඳුරෙක් අම්මා කෙනෙක් වගේ ආදරෙ දෙන්න පටන් අරන්. වඳුරන්ගේ ලෝකයේ ආදරය පෙන්වන ප්‍රධානම විදිහ තමයි ගෲමින් කියන්නේ. දැන් ඒ අලුත් අම්මා පංචුව තුරුළු කරගෙන ඇඟේ තියෙන කුණු දූවිලි අයින් කරලා ලොකු සෙනෙහසක් දෙනවා. පුදුමේ කියන්නේ මේ සැබෑ ආදරේ ලැබෙන්න ගත්තට පස්සේ පංචර පණ නැති බෝනික්කව සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා. මේ සිද්ධියෙන් බුදුදහමේන ලොකුම සත්‍යයක් අපිට පේනවා. ඒ තමයි අනිත්‍යය. සංයුත්ත නිකායේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණාවක් තියෙනවා. මහණෙනි, මේ ලෝකයේ කිසිම දුකක් සදාකාලික නෑ කියලා. පංච් අර යකඩ කූඩුව මුල්ලට වෙලා අඬපු ඒ අඳුරු කාලය සදාකාලික වුණේ නෑ. ඒ දුකත් වෙනස් වෙලා ගියා. අද ඔයත් අඬනවා ඇති. අම්මා තාත්තා, ස්වාමියා, බිරිඳ හෝ ආදරය කරපු කෙනා ඔබව අතහැරලා ගියා කියලා ඔයා ලොකු මානසික පීඩනයකින් ඉන්නවා වෙන්නේ ඇති. හැබැයි මතක තියාගන්න, ඒ අඳුරු කාලයත් අනිත්‍යයි. ඒ දුක සදහටම පවතින්නේ නෑ. කාලයත් එක්ක ඒ තුවාලය සනීප වෙනවා. දෙවෙනි කාරණාව තමයි කුසල කර්මයේ බලය සහ මෛත්‍රිය. තමන්ගේම අම්මා එපා කිව්වත් වෙන තම්ම කෙනෙක් පංච බාරගත්තා. ඛුද්දක නිකායේ කරණීයමෙත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මාතා යථා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ.
ඒ කියන්නේ මවක් තමන්ගේ එකම දරුවා දිවිහිමියෙන් රකින්නවා වගේ සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය වඩන්න. මේක තමා ඒ ගාථා පාඨයේ තේරුම. ඒ උතුම් මෛත්‍රිය අද මේ තිරිසන් සතුන් අතරිනුත් අපිට දකින්න ලැබෙනවා. අපි සංසාරේ පින් කරලා තියෙනවා නම් ඒ වගේම කුසල් කරලා තියෙනවා නම් අපේම ලේනෑයෝ අපිව අතහැරියත් ලෝකේ කොහේ හරි ඉන්න වෙන කෙනෙක් අපිට පිහිටට එනවා. ඒක තමයි ධර්මයේ හැටි. වඩාත්ම වැදගත්ම කාරණාව තමයි පංච අර බෝනික්කාව අතහැරපු එක. මේක බුදුදහමේ උපාදානය සහ අතහැරීම ගැන අපිට දෙන ලොකුම ආදර්ශයක්. සැබෑ ආදරය සැබෑ සැනසීම හම්බුනාට පස්සේ පංචට තේරුණා මෙච්චර කල් බදාගෙන හිටියේ බොරුවක්, පණ නැති රිදි කෑල්ලක් කියලා. ධම්මපදයේ මග්ග වග්ගයේ දේශනා කරනවා සැබෑ මාර්ගයේ හෙවත් ධර්මය අවබෝධ කරගත්තම සියලු බැඳීම් සියලු දුක් අතහැරෙනවා කියලා. අපිත් ජීවිතේ බදාගෙන ඉන්නේ මේ වගේ බොරු බෝනික්කම්ව නේද? අපි ආදරය කියලා හිතාගෙන බොරු මිනිස්සුන්ව පණ නැති යාන වාහන දීපල බදාගෙන අඬනවා. ඒත් දවසක අපිට මේ ධර්මය කියන සැබෑ සැනසීම සත්‍යය අවබෝධ වුණ දවසට අපිත් මේ පංච වගේම ඒ බොරු දේවල් සතුටින් අතහැරලා දානවා. පංච කියන්නේ සතෙක් වුණත් ධර්මානුකූලව හිතන පතන කෙනෙක්ට මේ පංචකේ කතාවෙන් බොහෝ දේවල් ජීවිතයට එකතු කරගන්න පුළුවන්. අඬපු කාලේ ඉවරයි. දැන් ධර්මයෙන් හිත සනසා ගන්න කාලය ඇවිත්. ඔයත් අද ඉඳන් බොරුව බදාගෙන අඬන එක නවත්තන්න. ධර්මය තුලින් සැබෑ සැනසීම හොයාගන්න. පංචට මුලින්ම තමන්ගේ අම්මව අහිමි වෙන්න හේතුව වුණු භයානක කර්ම විපාක ගැන අපි කරපු සංවේදී වීඩියෝව ඔයා තාමත් බැලුවේ නැත්නම් දැන් මේ තිරයේ පේන වීඩියෝ වලින් ක්ලික් කරලා ඒකත් නරඹන්න කියලා අපි ආදරයෙන් මතක් කරනවා. මේ උතුම් දහම් කරුණු ඔයාගේ ජීවිතයට යම් සැනසීමක් ගෙනාවනම් තවත් කෙනෙක්ගේ හිතක් සනසන්න මේ වීඩියෝව ෂෙයා කරන්න. ඒ වගේම වටිනා ධර්මදේශනා දිගටම ශ්‍රවණය කරන්න. අපේ විමුක්ති මණ්ඩපේ නාලිකාව අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාටත් පංච වගේ අසරණ වෙලා ඉන්න සියලු ලෝක සත්වයාටත් උතුම් ශ්‍රී සද්ධර්මයේ ආලෝකයම උදා වේවා කියලා විමුක්ති මණ්ඩපයෙන් අපි ඔබට ආශිර්වාද කරනවා. අදට ගිහින් එන්නම්. ඔයාට තෙරුවන් සරණයි.